බැලුවාම ඉන්නකෝ. පොට. ඉස්සර කාලේ ඓතිහාසික ගල්ලේ. උඩ තියෙනවා දැක්කම පිස්සු වැඩි. දවසක් මෙහි ආවා අපි. මුලින්ම අපිට ඊට පස්සේ මේක තිබුණේ නෑ. මං හිතුවා එතකොට මොකද උනේ කියලා. මං ගල වැටෙනකොට අම්මට ඔක්කොම බලන්න. ඉස්සෙද වැටෙන්නේ. ඕයි ගල වැටෙයි. ඕ හොඳේ. කට්ටියගේ නම් මෙහෙම ලියලා ගිහිල්ලා මෙව්වයි. ලියන්න හොඳ නෑ. මේක උඩට යන්නේ. ඈ කියලා යන්න. ඈ බලන්න ඕන. මට වීඩියෝ කරගන්න ඕන ටිකක් දුර යනකම්. බුදු අම්බෝ අපිට යන්න බෑ. අනේ සුදු යන එක යන්න කියන්නේ. යන්න නම් පුළුවන් නෝ. මම කායෙන්න බැරි. ඔව් හිර වුණොත් එහෙම. එපා එපා. නේද මේ ගල උඩට ගිහලා වීඩියෝ නෑ. අක්ක බහින. ඕ අද බං ගල්ලෙන් කියන්නේ අපේ දිහා තියෙන හැටියට. ඇයි? ගිහින් බලන්න. අපි ගිහින් ඉතිහාසික ගල්ලෙන. එන්න පමණික්කට යම ගාට යන පොඩ්ඩක් සිටි. ඉල්ලන්න අපි දෙ. යම ඉතින් බැලුවනේ අපි. අර කට්ටිය නගන්නේ. තියායට උමනාවක් නැහනේ. බයිට් එහෙම කාලා තියෙන නැතන. ඒ වතිදී. අතියාසික ගල්ලේ මම කොට මේක ගන්නවා. කරන්නේ මෙහෙ ඇවිල්ලා මන්න ඔක්ක කෑවා. දැන් වතක. ඊට පස්සේ මම බැලුවා මේක කොහොම කියලා මෙච්චර කල්ලා ආපු දවස්වල. වලේ වැටේ. බාන්දර කසින් ගිහලා මතකද? මන්න ඔක්ක කෑවේ හින්දාද? අන්න දලවසින් තමයි යන්නේ. කොයි? ඒක තොපල් කුඩේ දෙයක් ඇතුලේ ගල වැටෙනවද? බය කරන්න එපා ඔයි. අර අඩ ගහලා තියෙන්නේ ගල වැටෙනවා. අපි ගමුක. ගහටි යන්නේ. ඒ අපේ මොනාලි වීඩියෝ නේ කැලේ වීඩියෝ වෙන්නේ නේ. අනික බලන්නේ දිනවා නෑ. අනික යන බලන්නේ දින පහරපත් බලන්න ඉන්න පහන් ටික හන්නේ කියලා. හලෝ කොන්නාගෙන ආගෙන පිටියක් නේ. යමු ඉති. බලන්න එකක් කියමුද යන්නේ. මේ මොකද්ද නැන්ද මේ ගහලා තියෙන්නේ? මේ ජීවත් උනේ නැන්ද? මොකද්ද මෙතන ගහලා තියෙන්නේ? තායි. ඇත්තට පුළුවන් ජීවත් වෙන්න නෑ තෙමෙන්නේ නෑනේ. අවුවට මේ වෙන්නේ නෑනේ. ඔය ගලක් යට කොහේ හරි ඉලා ගන්නවා මේක ඇතුලේ ඉඳා ගන්න. කතරන් ගාලා ඇත්තනේ. ඔව් අර කතරන් ගාලා දින්නේ. කටාරම් කියන්නේ ගල් කතරන්. ඇයි ඒ කතරන් මේ ගල දිගේ බේරනවා ගාලා දින්නේ. මේ දිනේ මේක අදිකනේ. නැන්ද ඔයාලත් ලිය. වීඩියෝ කොටසක් අර පැත්තට දී. නැන්ද. ලිය. ඒකෙන් බලන්න. ලිය. අපේ අම්මා ලිව්වා. මේ අම්මා මේ තාත්තා මේ අයියා මේ අම්මට බොල.